Hi guys, welcome to my channel. If you like my channel, please subscribe us and click the bell icon. සාදරයෙන් පිළිගන්නවා Edu with Rushi channel එකට. මොකක්ද ගෙනල්ලා තියෙන පාඩම කියලා. අපි කොහොමද සරලව drop down list එකක් හදාගන්නේ කියලා බලමු. Today we are going to learn how to add drop down list in Google Sheet. හරි පුතේ, දැන් මම Google Sheet එකේ තමයි drop down list එක හදාගන්න යන්නේ. ඉතින් මම දාලා තියෙනවා numbers ටිකක්, student name ටිකක් දාලා තියෙනවා, age ටිකක් දාලා තියෙනවා, gender ටිකක් දාලා තියෙනවා. I have add numbers, student name, age and gender. So I need to drop down list in gender. ඉතින් මට ඕනේ මේ gender එකේ drop down list එකක් හදාගන්න. ඉතින් මම දැන් type කරලා තියෙනවානේ male female කියලා. ඉතින් දැන් මම මෙහෙම type කරගෙන ඉන්නකොට මට කම්මැලි හිතෙනවා. ඉතින් ඒක නිසා මම drop down list එකක් විදියට හදාගන්නවා. අපි මේ ටික delete කරමු. Now I'm going to delete this male female. Okay, now we will see how to add drop down list. දැන් අපි බලමු කොහොමද drop down list එක හදාගන්නේ කියලා. Okay, දැන් යන්න data කියන එකට. ඊට පස්සේ data validation කියන එකට යන්න. ආයෙ බලා ගන්න. Go to data and click data validation. ඊට පස්සේ add rule. දැන් මෙතන තියෙන option ටික. option 1, option 2. Now you have option 1, option 2. So you can add gender female, male. Option 1, I will going to type female. ඉතින් දැන් මම option 1 එකේ type කරනවා female කියලා. Option 2, you can add male. Option 2 එකේ male කියලා type කරනවා. දැන් මේකට අපිට පුළුවන් color එකක් දාන්න. You can add a color. Go to this and click a color. ඔයාලට පුළුවන් පාටක් දාගන්න. ඉතින් මම ලා පාටක් දාගන්නම්. මේකට ලා කොළ වගේ දාගන්නවා. හරි. ඔයාට තව items දාන්න ඕන නම් ඔයාට add another item කියන එක click කරන්න පුළුවන්. මට ඉතින් දාන්න ඕනේ නැහැ. gender එකේ female male විතරයිනේ තියෙන්නේ. You need to have so many items means you can add another item. Now you can click done. ඉතින් ඔයාලා done කියන එක click කරන්න පුළුවන්. මේක close කරලා දානවා. දැන් ගිහින් බලනවා gender එකේ අපි දාපු ඒවා තියෙනවද කියලා මේ තියෙනවා. මේකේ නම් boy කෙනෙක්ගේ නමක් නේ තියෙන්නේ. එතකොට male කියලා දාගන්න. මම මේ ටික drag කරනවා. බලනවා male පහ විතරයි female කියලා දාගන්න ඕනේ. හරි. බලුවා drop down list එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන් කැමති නම් ගෙදරදී මේක කරලා බලන්න. නිතරම practice කරන්න. මේක හරි ලේසි.